ශ්‍රී ලංකාවේ අති සාර්ථකම ඉතාලි භාෂා වීඩියෝ පාඨ මාලාව. දැන් ඉතාලි ඉස්කෝලේ විසින් වීඩියෝ 21කින් සමන්විත අංග සම්පූර්ණ පාඨ මාලාවක් වසරක කාලයක් සඳහා කැමැති වාර ගණනක් නැරඹීමේ පහසුකම. මිලදී ගැනීමට පෙර පළමු පාඩමෙන් කොටසක් නොමිලේ නැරඹීමට අවස්ථාව. ඉතාලි ඉගෙන ගන්න හොඳම තැන ඉතාලි ඉස්කෝලේ. වැඩි විස්තර සඳහා 39 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ආයුබෝවන් හැම දෙනාටම ඉතාලි ඉස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ විස්තර අහන්න භාවිතා කරන වාක්‍ය කිහිපයක් ඉතාලි භාෂාවෙන්. එතකොට මම මෙතනදී මාතෘකාව හැටියට ගත්තා chiedere le informazioni කියලා. නමුත් මෙතනදී මම විශේෂයෙන්ම ඔයාලට වාක්‍යයට උත්තර දෙන කීපයකුත්, ඒ කියන්නේ මේ සඳහා භාවිතා කරන්න පුළුවන් පිළිතුරු විදිහටත් යෙදෙන වාක්‍ය කීපයකුත් අරගත්තා. ඉතින් මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයගලන්ගේ යාළුවෝ අතරෙත් බෙදා හරින්න. එනම් වැඩි විස්තර නැතුව අපි මේ පාඩම පටන් ගමු. පළවෙනි වාක්‍ය විදිහට මම ගත්තා Scusa, sai dirmi dove via Toledo? Scusa, sai dirmi dove via Toledo? කියලා ප්‍රශ්නේ අහන්නේ සමා වෙන්න ඔයා දන්නවද මට කියන්න Via Toledo කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ පාරක් ගැන තමයි අහන්නේ. Via Toledo කියන පාර කොහෙද තියෙන්නේ කියලා කියන්න ඔයා දන්නවද කියලා. ඒ කියන්නේ මට දැනගන්න අවශ්‍යයි. ඊළඟට බලන්න මෙතනදී මම පාවිච්චි කරලා තිනවා Scusa සහ sai කියන මේ වචන දෙක පාවිච්චි කරන්නේ tu ඔයා කියන තේරුම ඉන්ෆෝමල් විදිහටයි යෙදෙන්නේ. ඊළඟට මේ වගේ වාක්‍යයක් සාමාන්‍යයෙන් ෆෝමල් විදිහට අපි පාවිච්චි කරනවා නම් Scusi, sa dirmi dov'è la stazione? Scusi, sa dirmi dov'è la stazione? සමා වෙන්න ඔබ දන්නවද මට කියන්න ස්ටේෂන් එක කොහෙද තියෙන්නේ කියලා. මෙතනදී ස්ටේෂන් එක ගැනයි අහන්නේ. ඒක නිසා ඒක ඒ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. අර ඔබ කියන සාමාන්‍යයෙන් අපි අඳුරන්නේ නැති කෙනෙක්ගෙන් අහන්නේ. එතකොට ගෞරවාන්විතව කතා කරද්දී මේ වාක්‍ය තමයි සාමාන්‍ය හොඳම විදිහ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට පාවිච්චි කරන්න පුළුවන් per favore puoi dirmi dov'è via Carducci? Per favore puoi dirmi dov'è via Carducci? කරුණාකරලා මට කියන්න පුළුවන්ද via Carducci කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ තැන්වලදී scusi පාවිච්චි කරනවා නම් හොඳයි. එහෙමත් නැත්තම් può dirmi dov'è l'ufficio postale per cortesia? දැන් මේ per cortesia කියලා කියන්නේ කරුණා කරලා කියන තේරුමම තමයි මට කියන්න පුළුවන් තැපැල් කන්තෝරුව කොහෙද තියෙන්නේ කියලා. මෙතනදී per favore per cortesia වගේ වචන ඉස්සරහට දාන්නත් පුළුවන්, කැමති නම් පිටිපස්සට අන්තිමට දාලත් මේ ආකාරයටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ වාක්‍ය Per piacere, sa dirmi dove posso trovare uno sportello bancomat? Per piacere, sa dirmi dove posso trovare uno sportello bancomat? මේකේ තේරුම කරුණාකරලා මට කියන්න පුළුවන්ද ටෙලර් මැෂින් එකක්, සල්ලි ගන්න මැෂින් එකක් කොහෙන්ද මට හොයාගන්න පුළුවන්, කොහෙද තියෙන්නේ කියන තේරුම තමයි යෙදෙන්නේ. මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ trovare කියන ක්‍රියාපදය භාවිතා කරලා. ඉතින් uno sportello bancomat කියලා කියන්නේ ටෙලර් මැෂින් එකට. ඉතින් මේ ආකාරයට විවිධ විදිහට අපිට යම්කිසි කෙනෙක්ගෙන් අහන්න පුළුවන් විදි තියෙනවා. එතකොට scusi භාවිතා කරලා එයාට ඩිස්ටර්බ් කරනවා නම්, ඒ කියන්නේ එයාටගේ වෙන කරදරයට සමා වෙන්න කියලා කියනවා නම් තවත් හොඳයි. ඊළඟ වාක්‍ය sai indicarmi la strada per la banca? sai indicarmi la strada per la banca කියන්නේ ඔයා මට පෙන්වන්න දන්නවද බැංකුවට යන පාර අහන්නේ. මේ කියන්නේ බැංකුවට යන්න ඕනේ. එතකොට මට ඒකට යන්න අවශ්‍ය කරන පාර පෙන්වන්න ඔයා දන්නවද අහන්නේ අපි යම්කිසි කෙනෙක්ගෙන් මෙන්න මේ ආකාරයට. Per caso sai එහෙම නැත්නම් sa. එතකොට අපි කතා කරන කෙනාට ගෞරවය දෙනවා නම් දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මොන වචනේද පාවිච්චි කරන්න කියලා. ඊට අදාළව යොදලා dirmi dov'è il comune? Per caso sai එහෙම නැත්නම් sa dirmi dov'è il comune?
ඔබ දන්නවද මට කියන්න නගර සභාව කොහෙද කියලා. මේ පෙර් කාසෝ එකෙන් තේරුමක් විදිහට දෙන්නේ අපි අනුමාන කරනවා හම්බෙන් වගේ තේරුමක් පෙර් කාසෝ එකේ තියෙනවා. ඉතින් නගර සභාවට කොමුණ එක කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉතාලි කෙනෙක්ගෙන් අහනවා නම් නොදන්න කෙනෙක්ගෙන් අහනවා නම් සා පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. කෝල් එකකින් අහනකොට අපි පොඩ්ඩක් වාක්‍ය වෙනස් කරනවා මේ විදිහට chiamo per sapere a che ora chiude la farmacia. chiamo per sapere කියන වාක්‍ය තමයි හොඳ. a che ora chiude la farmacia. ඒතකොට මම කතා කරන්නේ ෆාමසිය කීයටද වහන්නේ කියලා දැනගන්න කියන වාක්‍යයයි මම ලිව්වේ. ඔයගොල්ලෝ කැමති නම් මේ chiamo per sapere එකෙන් පස්සේ ඕනම වාක්‍යයක් ගලපලා ඔයගලන්ට වහන්න අවශ්‍ය වාක්‍ය හදාගෙන ඒක යොදා ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් sto chiamando per prenotare una visita. sto chiamando per prenotare una visita. මම එතනදි වාක්‍ය වෙනස් කරා. මම කතා කරන්නේ වෛද්‍ය හමුවක් වෙලාවක් වෙන් කරගන්න කියන තේරුම තමයි එතකොට වාක්‍යයෙන් යෙදෙන්නේ. විසිත එක මොකක් හරි විවිධ වර්ගයේ වෙන්න පුළුවන්. අපිට අදාළ විසිත එකට අනුව යොදා ගන්න ඕනේ. ඊළඟ වාක්‍ය විදිහට ගත්තා giri a destra එහෙම නැත්නම් a sinistra. ඔයා දකුණට හැරෙන්න වමට හැරෙන්න කියන තේරුමයි මේකෙන් යෙදෙන්නේ. එතකොට මේකෙදිත් ජීරි ඔබ කියන තේරුම යටතේ යෙදෙන්නේ. අනිත් එක මතක තියාගන්න ඕගොල්ලෝ මේකේ දකුණ වම යොදද්දී ආනිපාත පදේ අනිවාර්යෙන් යොදන්න ඕනේ සහ මේ උත්තර දෙන විදිහක්. අපි පාරක් කියනකොට කාට හරි වමට හැරෙන්න දකුණට හැරෙන්න කියන්නේ එහෙමයි. එහෙම නැත්නම් vai vada sempre dritto. vai vada sempre dritto කියලා කියන්නේ ඔයා නැත්නම් ඔබ කෙලින්ම යන්න. vai කියන්නේ තු යටතේ, vada කියන්නේ lei ඔබ යටතේ. ඒ නිසා ගෞරවාන්විතව දෙනකොට vada තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟ එක torna indietro. නැත්නම් devi tornare indietro. ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ආපස්සට යන්න ඕනේ, ආපසු එන්න ඕනේ කියන තේරුමක් තමයි මේ වගේ වාක්‍යයක යෙදෙන්නේ. මේ තියෙන උත්තර දෙන විදි ටිකක්. ඊළඟට ගෞරවාන්විතව මේ වාක්‍යවම torni විදිහටයි යෙදෙන්නේ. torni indietro. එහෙම නැත්නම් deve tornare indietro. ඔබ ආපසු එන්න කියන නැත්නම් ආපස්සට යන්න කියන තේරුමක් මේ වාක්‍යවල යෙදෙනවා. ඉතින් මේ ගෞරවාන්විත ගතිය යෙදෙන්නේ imperativo යටතේ indicativo presente වලින් නෙමෙයි. devi oltrepassare il semaforo. devi oltrepassare il semaforo කියලා කියන්නේ ඔයා traffic light එක පහු කරන්න ඕනේ කියන තේරුමයි යෙදෙන යම් කිසි තැනක් තියෙන ඒකට පස්සේ කියලා හිතමු. අන්න එතකොට මේ වගේ එකක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගෞරවාන්විතව නම් deve පාවිච්චි කරන්න. oltrepassare කියලා කියන්නේ pass කරනවා, පහු කරනවා කියන තේරුම තමයි යෙදෙන්නේ. ඊළඟට devi seguire le indicazioni. devi seguire le indicazioni. ඔයා සලකුණු අනුගමනය කළ යුතුයි කියන වාක්‍යය තමයි මේකෙන් යෙදෙන්නේ. මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි තැනක් ගැන කියද්දී. ඊළඟට පිළිතුරු දෙනකොට තවත් විදිහක් තමයි il comune. එහෙම නැත්නම් ලාභාංක අපි කැමති එකක්. මම ගත්තේ il comune si trova qui vicino. il comune si trova qui vicino. නැත්නම් dopo කියලා මොකක් හරි එකක් පස්සෙන්. නගර සභාව තියෙන්නේ මෙතන ළඟ. මෙතන කිට්ටුව. එහෙම නැත්නම් මොකක් හරි පසුව කියලා කියනකොට අපිට ලබාංක මොකක් හරි ඒ වගේ එකක් උනත් දාලා ස්ථානය කියන්න පුළුවන්. ඊළඟට යම්කිසි කෙනෙක් දන්නේ නැත්නම් මම දන්නේ නැහැ කියන තේරුම දෙන්න mi dispiace නිතරම අපි පාවිච්චි කරනවා මට කනගාටුයි non lo so. මම ඒක දන්නේ නැහැ. පාරක් ඇහුවත් ස්ටේෂන් එක ඇහුවත් අපිට ඒ විදිහට උත්තර දෙන්න පුළුවන් මම ඒක දන්නේ නැහැ කියන්න. එහෙම නැත්නම් mi dispiace non so come aiutarla. mi dispiace non so come aiutarla. මට කනගාටුයි මම දන්නේ නැහැ කොහොමද ඔයාට උදව් කරන්නේ කියලා. ඒ කියන්නේ අහන දේ දන්නේ නැති වුනහම කියන්න පුළුවන් තවත් වාක්‍යයක් තමයි මේ. ඊළඟට අපිට පාවිච්චි කරන්න පුළුවන් mi dispiace non ne ho idea. mi dispiace non ne ho idea කියලා කියන්නේ මට කනගාටුයි
මට ඒ ගැන අදහසක් නෑ. ඒ පිළිබඳ මට අදහසක් නෑ කියන තේරුමයි දෙන්නේ. අන්තිම වාක්‍ය විදිහට මම ගත්තා mi dispiace non sono di qui. mi dispiace non sono di qui කියලා කියන්නේ මට කනගාටුයි මම මේ පළාත කෙනෙක් නෙමෙයි. මෙහෙ කෙනෙක් නෙවෙයි කියන තේරුමයි. ඉතින් සාමාන්‍යයෙන් යම් කිසි තැනක් අහන්න සහ ඒකට උත්තර දෙන්න තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ. අදත් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එක. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැම දිනාටම ආයුබෝවන්.